හයි සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඉතින් අදත් අපි දෙන්න ලස්සන තැනක් බලන්න තමයි යන්නේ. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න අපේ channel එක subscribe කරන්න. ඉතින් මම ගොඩක් ආස කරපු ආසම තැනක් තමයි මේ අද නම් බලන්න යන්නේ. ලංකාවෙද්දි ගොඩක් මේකේ photos දැකලා තියෙනවා, වීඩියෝ දැකලා තියෙනවා. ඉතින් මගේ හිතේ තිබුණා මේ තැන කවදා හරි දවසක මම කොරියාවට ආව දවසක බලනවා කියලා. ඉතින් ඒ තැන තමයි මේ අද අපි යන්නේ බලන්න. දැන් අපි වාහනේ පාකින් එකට දාලා මේ shopping mall එක ඇතුළට යන ගමන්. යනකොටම මගේ ජීවිතේ පොඩි කාලේ කාටුන් වීරයෝ ගොඩක් අද හැබැයි දැක ගන්න පුළුවන් වුණා. ඉතින් ඔයාලත් දිගටම බලන්නකෝ මේක. පුංචි හිත්තල කාටුන් වීරයෝ වුණ එයාලගේ රූප මේ විදියට හැඩගන්නලා මේ වගේ පෙරහැරක් තියෙන එක නම් මාරම වටිනවා. මොකද පොඩි දරුවෝ හරිම ආසාවෙන් බලාගෙන හිටියා. පොඩි ලොකු මහලු හැමෝගේම මේ වගේ වීරයෝ ඉන්නවා. ඉතින් මගෙත් පොඩි කාලෙදි මේ වගේ මම කාටුන් බලලා තියෙනවා. ඉතින් මටත් ඒ අත්දැකීම නම් ලැබුණා. මේක නම් ඇත්තට මමත් මාර විදිහටම එන්ජොයි කරා. ඒගොල්ලෝ අපි ළඟට ඇවිල්ලා හෑන්ඩ් විෂ් කරලා ඉතින් ෆොටෝස් ගහලා විනෝද වෙලා හිනාවකුත් දාලා ගියා. මම නම් මාර විදිහට එන්ජොයි කරා මේ වෙලාව. මට මාරම සතුටක් දැනුණා. ඉතින් මේ වගේ දෙයක් බලාගන්න පුළුවන් වුණාට. ඉතින් අපි දෙන්නත් ඒක බලලා ඉවර වෙලා මේ shopping mall එක ඇතුලේ අපි ආපු තැනට යන්න තමයි හදන්නේ. ඉතින් මේක ගොඩක් ලොකු shopping mall එකක්. තට්ටු කීයක් තියෙනවද කියලා නම් මට මතක නැහැ. ඉතින් අපි දෙන්න යන අතරමඟ shopping කරන තැන් ගොඩක් හිමිට බල ගියා. හරිම ලස්සනයි. ගොඩක් දේවල් තියෙනවා shopping කරන අයට නම්. මං ඇතුළුව සමස්ත ගෑනු ළමයි ගොඩක් ආස කරන තැනක් තමයි මේක. මං හිතන්නේ ඕනම කෙනෙක් දැක ගමන් දන්නවා The Body Shop.
මේ ඉන්නේ ඉතින් අපි දෙන්න නිම්මන් ශෂි දෙන්නම් අපි මං ආස කරන තැනට ඇවිල්ලා ඉන්නේ. එහෙනම් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. අයියාලෝනේ දවසක් ගාලා හැමෝටම අද අපි ආවා කොරියාවේ තියෙන ලොකුම ලොකු පුස්තකාලේ බලන්න. එහෙනම් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න අපේ channel එක subscribe කරන්න. ඔන්න ඉතින් ඒ ආස තැනට අපි දෙන්නත් ආවා. මේ ඇවිල්ලා කොරියාවේ තියෙන ලස්සනම පුස්තකාලය. ලස්සනම පුස්තකාලය කියන්නේ ගොඩක් ලොකුයි මේ පුස්තකාලය. ඉතින් මේක කොරියාවේ ලොකුම ලොකු පුස්තකාලය නන් නෙවෙයි. ඒක අනිවාර්යෙන් කියන්න ඕනේ මේකත් ඇවිල්ලා කොරියාවේ තියෙන ලොකු පුස්තකාලයක්. ඉතින් මේ තියෙන්නේ කිස් ලයිබ්‍රරි එක. ඒකත් හරිම ලස්සනයි. පුංචි ළමයි ගොඩක් අය පොත් කියවනවා, සෙල්ලම් කරනවා, මාරම ලස්සනයි මෙතන. ඔන්න ඉතින් අපි එතනත් බලලා අපි ආවා කොරියාවේ තියෙන ලස්සන පුස්තකාලය බලන්න. මේක ලස්සන පුස්තකාලයක් කිව්වට මේක ඇවිල්ලා කොරියාවේ තියෙන ෆොටෝ ගහන පුස්තකාලයක්. එහෙම කිව්වොත් මම නිවැරදි කියලා හිතනවා. මොකද මම ආවෙත් මෙතන පොත් කියවන්න නම් නෙමෙයි. ඒ වගේම ගොඩක් අය එන්නේ මෙතනට ෆොටෝ ගන්න. මේක හරිම ලස්සන තැනක්. ඒ වගේම හරිම නිදහස්, මාරම ලස්සනයි. එතනට ආවම නිකන් මට දැනුණා අමුතුම ෆීලින් එක මට කියා ගන්න නම් තේරෙන්නේ ඒ තරම් හරිම ලස්සනයි. ඒ වගේම කියන්න ඕනේ මෙතන අනිවාර්යෙන් පොත් කියවන්නත් ඒ විදිහට හදලා තියෙනවා. ඉතින් ගොඩක් අය බොහෝ දෙනා මෙතන පොත් කියවන අයත් ඉන්නවා. විදේශිකයෝ වුණ අපි නම් ගොඩක් දුරට එන්නේ මෙතනට ෆොටෝ ගන්න. ඉතින් මමත් ඒ විදිහම තමයි ඒ වගේම තමයි ගොඩක් දුරට මේක මං හිතන්නේ ඕනම රටක අය දැකලා ඇති මෙතන Zoom වීඩියෝ එකක් කරනවා. ඉතින් මමත් ඒක කරා ගොඩක් දුරට සෝෂල් මීඩියා එකේ ඒක තියෙනවා. ඉතින් ඔයාලට මේ පේනවා ඇති මාරම ලස්සනක් තියෙන්නේ. ඉතින් අපි දෙන්නත් එතනට වෙලා පොඩි chat එකක් දාගෙන හිටියා. ඊට පස්සේ මමත් ඒ Zoom වීඩියෝ එක කළා. ඒක මේ වීඩියෝ එකේ අවසානට දාලා තියෙනවා බලන්න. ඉතින් ඊට පස්සේ අපි දෙන්නත් ගෙදර යන්න පිටත් වුණා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක මට ගේන්න ඕනේ කියලා හිතුණා. මොකද මමත් ෆස්ට් ටයිම් තමයි මේක දැක්කේ. හරිම ලස්සනයි. මාරම මේ ලස්සනක් තියෙන්නේ ඇත්තටම. මම නම් පුදුම ආසාවක් තිබුණේ එතනටලා ඉද්දි. ඊට පස්සේ ඉතින් අපි ගෙදර යන්න පිටත් වුණා. කොරියාවේ තියෙන ජනප්‍රියම කෑමක් තමයි හෙජංගු. ඉතින් අපි දෙන්න ඒක කාලා ගෙදර යන්න පිටත් වුණා. එහෙනම් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් කරගෙන එන්නම්. අපේ channel එක subscribe කරන්න. 1, 2,